වෙනවා. කතරගම පාද යාත්‍රාව සඳහා 2025 පාද යාත්‍රාව සඳහා කුමන පිවිසුම හෙට 20 විවෘත වීමට නියමිතව තිබෙනවා. ලංකාවේ දීර්ඝම සහ ත්‍රාස්ත ජනක ගමනක් වන පාද යාත්‍රාව කතරගම දක්වා ගමන් ගැනීමට මේ වන විට ආරම්භ කර ඇත. මෙහිදී කුමන සහ යාල කැලේ මැදින් පයින් කිලෝමීටර 100ක් පමණ කොටසක් විවිධ පරිසර පද්ධති සහ බිහිසුණු සත්ව කණ්ඩායම් හරහා ගමන් කිරීමට සිදු වෙනවා. ඒ අනුව උපද සිට යාල හරහා කතරගම පාද යාත්‍රාව ගමන් කිරීමට කුමන පිවිසුම හෙට එනම් ජූනි 20 විවෘත වේ. මේ වාර්ෂිකව එක්වරක් පමණක් ලැබෙන අවස්ථාවක් නිසා ගොඩාක් පරිසරයට ආදරය කරන සංචාරකයන්ද මේකට සහභාගී වෙනවා. මේ වර්ෂය සඳහා ජූනි මාස 20 වන දින සිට සති දෙකක පමණ මේ පිවිස විවෘතව පවතිනවා. මෙහිදී යෝධලිප, බාගුරා කලපුව, කුඩා කැබිනිත්ත, කුපුක්කන්ඔය, ලින්තුන, මැණික්ගඟ, වරහන, කටුගම හරහා කතරගම දක්වා මොවුන් පයින් ගමන් කරනු ලබනවා. මේ ආහාර සම්පූර්ණයෙන්ම නිර්මාංශයි. කතරගම පෙරහැර මංගල්‍යය පැවැත්වෙන පුරාදින 15ක් මේ මංගල්‍යය වරින් වර පාද යාත්‍රාවේ කතරගම පුරවැයට බැතිමුදුන් පැමිණෙනවා. පාද යාත්‍රාවේ යෙදෙන බැතිමුදුන් වනෝද්‍යාන හරහා කිලෝමීටර් 110ක් පමණ දුරක් ගෙවා තමයි කතරගම පුදුමයට ළඟා වන්නේ. යාල මහ වන මැදින් යන මේ ගමනට ගතවන කාලය දින 10ක් පමණ වෙනවා. විශේෂයෙන්ම කතරගම පාද යාත්‍රාවේ යෙදෙන කණ්ඩායමට යාල කලය මැදින් ගමන් කිරීමට සිදු වෙනවා. ඒ අතර බිහිසුණු සත්ත්ව කණ්ඩායම් හරහා ගමන් කිරීමටත් මේ අයට සිදු වෙනවා. ඉතින් මේ කණ්ඩායම් වශයෙන් පැමිණෙන්නේ නාගදීපයේ, ත්‍රිකුණාවලයේ, මඩකලපුව යන නගර වලින් තමයි මේ අය මේ විදිහට කතරගම දක්වා පාද යාත්‍රාවේ පැමිණෙන්නේ. මේ අයට රාජ්‍ය අනුග්‍රහයන් වශයෙන් ලැබෙන්නේ වනජීවී සහ පොලිසිය ආරක්ෂාව මැද තමයි මේ අය මේ විදිහට කතරගම පාද යාත්‍රාවේ ගමන ආරම්භ කරන්නේ. එහෙනම් හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම ජය වේවා.